කොහොමද ඔක්කොටම ශ්‍රී ලංකන් වොච් එන්තුසියස්ට්. ඉතින් අදත් වීඩියෝ එකක් අරන් ආවා. මම හිතන්නේ මම මේ දවස්වල ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධ බජට් වොච් ගැන වීඩියෝස් ටිකක් කරගෙන යනවා. ඉතින් බජට් වොච් ගැන කතා කරපුවම මම මේ වෙනකොට පකයින් ඩිසයින්, ඊට පස්සේ නැවිෆෝස්, ඊට පස්සේ ඔලිව්ස් කියන බ්‍රෑන්ඩ් තුන ගැන වීඩියෝස් කරා. ඉතින් අදත් ලංකාවේ මං හිතන්නේ මං ගොඩක් ටික්ටොක් වීඩියෝස්, ඊට පස්සේ කට්ටිය ගෲප් වල ෂෙයා කරගන්න ෆොටෝ වීඩියෝ දැකලා ඉතින් කරන් කියන බ්‍රෑන්ඩ් එක ගැන පොඩ්ඩක් කතා කරන්න හිතුවා. ඉතින් කරන් කියන්නේත් අල්ට්‍රා චීප් බජට් වොච් බ්‍රෑන්ඩ් එකක්. ඉතින් මේ කරන් වොච් එකත් අර කලින් කතා කරපු ඔලිව්ස්, නැවිෆෝස් වගේම චයිනා වල තියෙන කරන් ෆැක්ටරි එකෙන් නිපද වෙන බ්‍රෑන්ඩ් එකක්. ඉතින් මේක සාමාන්‍යයෙන් අර ඔලිව්ස් වල වඩා ටිකක් ආධුනිකයි. කියන්නේ 2009 10 වගේ තමයි මේ ෆැක්ටරි එක ආරම්භ කරලා තියෙන්නේ, කරන් ෆැක්ටරි එක. ඉතින් මේ වොච් කරන් වොච් සාමාන්‍යයෙන් රුපියල් ලංකාවේ මුදලින් 5000 ඉඳන් 30000 වගේ අතර ගානක දෝලනය වෙනවා. ඉතින් මං කරපු රිසර්ච් එක අනුව ඉතින් අද තියෙන වොච් එක බලමු ඕගොල්ලෝ. මේක හැබැයි ටිකක් අනිත් ඒවාට වඩා පොඩ්ඩක් වෙනසක් තියෙනවා මං හිතන්නේ. මොකද සෑහෙන්න බොක්ස් වලින් එහෙම ටිකක් අනිත් වොච් ගත්තම සාමාන්‍යයෙන් නිකන් ඉටි කවර් එක විතරක් එන වොච් තියෙනවා. නමුත් මේක එහෙම නැහැ. මොකද සමහර අවස්ථාවල මම දැකලා තියෙනවා අපි AliExpress හරි මොනවා හරි ඒ වගේ platform එකකින් ඕඩර් කරනකොට ඒගොල්ලෝ කියනවා බොක්ස් එක දාලා මේ ගානයි, බොක්ස් එක නැතුව මේ ගානයි කියලා. ඒ කියන්නේ ඒ වගේ දෙන වොචුත් තියෙනවා. ඒ කියන්නේ බොක්ස් එකට වෙනම ගානක් අය කරනවා. ඉතින් සාමාන්‍යයෙන් බජට් වොච් වල හැටියක් තමයි ඒක. මොකද ස්විස් වගේ, ජැපනිස් වගේ ටිකක් ලක්සරි, කියන්නේ සාමාන්‍ය එන්ට්‍රි ලෙවල් පොයින්ට් එකේ තියෙන ඒ වගේ වොච් වගේ නෙවෙයි මේවා. මේවා සාමාන්‍යයෙන් කියන්නේ මම අර කිව්වා වගේ කැඩුනාමත් කවුරුත් හදන්න උත්සාහ කරන එහෙම එකක් නෙවෙයි. මේ සාමාන්‍ය මාස 6ක් එහෙම නැත්නම් අවුරුද්දක් දාන්න පුළුවන්, ප්‍රශ්නයක් නැතුව දාලා අයින් කරන්න පුළුවන් ආකාරයේ වොච් තමයි ගොඩක්ම ඉතින් මේ චයිනා මේ ෆැක්ටරි එකෙන් හදලා එවන්නේ. ඉතින් සාමාන්‍යයෙන් එහෙම තමා. නමුත් මම දන්නවා ඒක හැමෝටම එහෙම වෙන්නේ නැහැ. මොකද අපි කීයක් හරි වියදම් කරලා ගන්න එක අපි පුළුවන් තරම් උපරිම කාලයක් පාවිච්චි කරන තමයි බලන්නේ. නමුත් ඇත්ත කතාව ඒක. කියන්නේ යථාර්ථය ඒක තමයි. ඉතින් මැනුවල් එකක් තියෙනවා. මැනුවල් එකේ සාමාන්‍ය එක එක භාෂාවලින් දාලා තියෙනවා ක්‍රවුන් එකේ පොසිෂන් එක, ඩේට් චේන්ජ් එක, ඊට පස්සේ ටයිම් චේන්ජ් එක වෙනස් කරන විදිය සාමාන්‍ය ඕනෙම වොච් එක වගේ. ඉතින් මේක මම හිතන්නේ මම කාලේ එක සැරයක් අරගෙන පොඩ්ඩක් වැඩද කියලා බැලුවා. මොකද මේ වගේ වොච් වල සමහර ලාට ඒ වගේ ප්‍රශ්නත් තියෙනවා. මොකද ක්‍රවුන් එක ඔයගොල්ලෝ දන්නවා ක්‍රවුන් ලොක් එකක් තියෙනවා. මේ ක්‍රවුන් එක මෙහෙම ඇරලා පොඩි කෑල්ලක් තියෙනවා. ඒ කෑල්ල දාලා තමයි වොච් එකේ වන්නේ. අපි ඒක අයින් කරපුවම තමයි මේ තියෙන කෑල්ල. ඉතින් මේ කෑල්ල මේ ක්‍රවුන් එකේ මෙතන හයි කරලා තියෙන්නේ. ඊට පස්සේ ඒක අයින් කරලා මේ ක්‍රවුන් එක ප්‍රෙස් කරපුවම තමයි වොච් එක වැඩ කරන්න පටන් ගන්නෙ. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති වොච් එක බ්ලැක් ඩයල් වොච් එකක් මම ඕඩර් කරේ. ඉතින් වෝටර් රෙසිස්ටන්ට් කියලා තියෙනවා. නමුත් මේවා අපිට විශ්වාස කරන්න බෑ. මොකද සාමාන්‍යයෙන් ඒ තරම් ක්වොලිටි එකේ ඒවා නෙවෙයි. ඉතින් වොච් එක බ්‍රේස්ලට් එක වෙනස් කරන්න පුළුවන් ටූල් එක ඇවිල්ලා තියෙනවා වොච් එකේ සෙට් එකත් එක්ක. ඉතින් මම අර කිව්වා වගේ මේ ඉටි කවරයක් ඇතුලේ තමයි වොච් එක එන්නේ. ඉතින් මේක වෙනස් වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ වෙන වෙන තැන් වලින් ගද්දී සමහරට වෙන බොක්ස් එකක් වෙන්න පුළුවන්. මොකද මේවා සාමාන්‍ය ෆැක්ටරියෙන් බල්ක් පිටින් ගන්න වොච්. සාමාන්‍ය ඩීලර් කෙනෙක් ගන්නවා නම් ගන්න බල්ක් පිටින් ගන්න. ඉතින් බොක්ස් එක වෙනම හදා ගන්න පුළුවන්. එහෙම වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මේ වොච් එකක් ගත්තොත් මේ බොක්ස් එකම එනවා කියන බෑ. මේක සාමාන්‍යයෙන් මම ඕඩර් කරනකොට ආපු බොක්ස් එක. ඉතින් පොඩ්ඩක් බලමු අපි වොච් එක. මම හිතන්නේ ස්ටේන්ලස් ස්ටීල්ද කියලා පොඩ්ඩක් බලන්න ඕනේ. බ්‍රේස්ලට් එකේ ස්ටේන්ලස් ස්ටීල් එකක් ගහලා තියෙනවා. නමුත් ඇත්තටම ගත්තාම මේ ගොඩක් මේ වගේ වොච් බ්‍රෑන්ඩ් බේස් මෙටල්, ඒ කියන්නේ ස්ටේන්ලස් ස්ටීල් නෙවෙයි, සාමාන්‍ය වාහනේ, කියන්නේ දිරණ යකඩ වලින් සාමාන්‍ය නිෂ්පාදනය වෙන වොච් තියෙනවා. ඒකට හේතුව තමයි ගොඩක්ම පිරිවැය අඩු කරගන්න. ඒ කියන්නේ යන මුදල අඩු කරගන්න.
නමුත් මේ වොච් එක ස්ටේන්ලස් ස්ටීල් ඔයගොල්ලන්ට පේනවා ඇති. යුනික් ඩිසයින් කියලා ගහලා තියෙනවා. ඊට පස්සේ කෙලින්ම මේඩ් ඉන් චයිනා කියලා ගහලා තියෙනවා. ඒ කියන්නේ මේකේ මූව්මන්ට් එක චයිනීස් මූව්මන්ට් එකක්, ක්වාර්ට්ස් මූව්මන්ට් එකක් වුණත්. ඉතින් වොච් එක ප්‍රශ්නයක් නෑ. මං හිතන්නේ මුදලට අපිට ඉතින් එදිනෙදා ඒ වැඩට යනවා හරි මොකක් හරි ඒ පාවිච්චි එකට යූස් කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැතුව 24 hour markings දාලා තියෙනවා බෙසල් එකේ. ඊට අමතරව ඩයල් එකේ මිනිට්ස් සෙකන්ඩ් හෝ මිනිට්ස් ඉන්ඩිකේට් කරන විදිහට 5 10 15 කියලා මාක් කරලා තියෙනවා. ඉතින් ලූමිනස් එහෙම මං හිතන්නේ අපි පොඩ්ඩක් බලමු තියෙද නැද්ද කියන මම හරියටම දන්නේ නැහැ. සාමාන්‍ය නෝමල් මේක අවුවට තමට තියන්න බැරි වුණා. ඉතින් එහෙම ලොකුවට මේ වගේ බලාපොරොත්තු වෙන්න බෑ. ඒ වගේ අර ක්වොලිටි සුපර් ලුමිනෝ වගේ ස්විස් මේඩ් වොච් හරි එහෙම නැත්නම් ඔය ජැපනීස් මේඩ් වොච් වල වගේ ක්වොලිටි එකක් බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් ඒ ගානට හරියන්න තමයි අපිට ෆීචර්ස් ටික දීලා තියෙන්නේ. ඉතින් ගොඩක්ම මේ කරන් වොච් වල එන්නේ ක්වාර්ට්ස් වොච්. ඒ ක්වාර්ට්ස් වොච් වලත් ගොඩක්ම තියෙන්නේ චයිනීස් මූව්මන්ට්ස්. ඉතින් ජැපනීස් මූව්මන්ට්ස් ඔයගොල්ලෝ දන්නවා ඒ ගාන වැඩි හින්දා තමයි වැඩේ ගොඩක් දුරට ඒගොල්ලෝ කරන්නේ. ඉතින් ඔටෝමැටික් කියන්නේ මැකැනිකල් වොච් එකක් තමයි මං හිතන්නේ බොහෝ දුරට මුළු ප්‍රොඩක්ෂන් වලින්ම 100ට 5ක් 10ක් අතර ප්‍රමාණයක් තමයි මැකැනිකල් පැත්තෙන් තියෙන්නේ. කියන්නේ මැකැනිකල් ඒත් නමුත් ජැපනීස් මූව්මන්ට්ස් එහෙම නෙවෙයි. සාමාන්‍ය චයිනීස් චීප් මූව්මන්ට්ස්. ඉතින් ගොඩක් දුරට ඒවා සාමාන්‍යයෙන් අපිට අවුරුද්දක් හෝ මාස 6ක් කාලයක් වගේ තමයි පාවිච්චි කරන්න පුළුවන්. මොකද ඕගොල්ලෝ දන්නවා සාමාන්‍ය මැකැනිකල් මූව්මන්ට් එක යම් යම් අවස්ථා තියෙනවා. වෙලා වෙනස් කරන්න හොඳ නැති අවස්ථාවල් ඊට පස්සේ අපි පරිස්සම් වෙන්න ඕනේ තැන්. ඉතින් ඒ වගේ තැනකදී ගොඩක් දුරට ස්විස් හරි ජැපනීස් හරි මේ වොච් එක අපි ඒ වගේ දෙයක් කරොත් ඒ කියන්නේ උදාහරණයක් විදිහට වෙලා වෙනස් කරනකොට ඕගොල්ලෝ දන්නවා උදේ 5:00මාර එහෙම නැත්නම් හවස 5:00මාර ගොඩක් දුරට උදේ 5:00මාර තමයි හොඳම. ඒ වගේ වෙලාවට තමයි ඩේට් එක හරි ඩේ එක හරි චේන්ජ් කරන්න ඕනේ. මොකද ඩේන්ජර් සෝන් කියලා තියෙනවා මේ 5:08යි 2යි අතර වගේ කාලෙදී ඒ වීල්ස් කරකන්න හොඳ නැහැ. ඉතින් නමුත් ජපාන් වගේ ජපාන් ස්විස් වොච් වල අපි එකපාරක් එහෙම වුණා කියලා එකපාරම වොච් එක කැඩලා යන්නේ නැහැ. නමුත් මේ වගේ වොච් එක කියන්නේ චයිනීස් මේ වගේ බජට් වොච් එක එහෙම දෙයක් වුණොත් කැඩෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. ඉතින් ඒ හින්දා තමයි මේවා ඒ තරම් අපිට පරිස්සමට අමාරුයි පාවිච්චි කරන්න. ඉතින් කාලයක් යනකොට කැඩෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. ඉතින් කරන් වොච් ගැන කතා කරොත් ඒ කියන්නේ ෆැක්ටරි ගැන කතා කරොත් මෙයාලා සාමාන්‍ය ODM OEM මම කලින් වීඩියෝ වලත් කියලා තියෙනවා ඔරිජිනල් ඉක්විප්මන්ට් මැනුෆැක්චරර් සහ ඔරිජිනල් ඩිසයින් මැනුෆැක්චරර්. ඒ කියන්නේ මෙයාලගේ මේ කරන් කියන කෑල්ල ඔයගොල්ලෝ අමතක කරලා දැම්මොත් මේ ඉතුරු වොච් එකම වෙන නමකින් එන්න පුළුවන්. ඒ කියන්නේ මෙයාලා මේ ඩිසයින් එක වෙන කට්ටියටත් දෙන්න පුළුවන්. ඉතින් ඒව තමයි සාමාන්‍යයෙන් බජට් වොච් වල තියෙන දේවල්. ඒ කියන්නේ බජට් කියන්නේ අල්ට්‍රා චීප් වොච් වල. ඒ කියන්නේ ගොඩක්ම ගණන් අඩු වොච් වල තියෙන දේවල්. ඉතින් සාමාන්‍ය ලංකාවේ මං හිතන්නේ ගොඩක් ප්‍රසිද්ධ මේ මං හිතන්නේ මං අර මුලින් පටන් ගද්දී කිව්වා වගේ ගොඩක් TikTok වීඩියෝස් වල මම දැකලා තියෙනවා මේ වොච් කට්ටිය කියන්නේ පෙන්නනවා වීඩියෝස් වල. ඉතින් රිවිව් එකක් වශයෙන් මම ඇත්ත කතා කරොත් ඉතින් අපි වියදම් කරන ගන්න ප්‍රශ්නයක් නෑ. රුපියල් 4000කට 5000කට අපිට කාලයක් පාවිච්චි කරලා මේවා කරන්න පුළුවන්. නමුත් ගොඩක් පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ. මොකද වෝටර් රෙසිස්ටන්ට් එහෙම ගොඩක්ම අඩුයි. ඉතින් ඇත්තම කතාව වෝටර් රෙසිස්ටන්ට් නෑ වගේ. කියන්නේ සාමාන්‍ය අපි වැස්සක් පොඩි පින්නක් ආව වුණත් ගලවලා බෑග් එක අසර දාගෙන යනවා නම් අපිට මේ වොච් එක කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම ඔයගොල්ලෝ පෙන්නන්නම් මේකේ පොඩි දෙයක් මේ වොච් එකේ ක්‍රවුන් එක පොඩ්ඩක් මේව කරලා ඔයගොල්ලන්ට පේනවා ඇති මේ මිනිට් හෑන්ඩ් එක ටිකක් ලූස් වගේ. ඒක මට මෙතනදී ඔයගොල්ලෝ වීඩියෝ එකෙන් පේනවද දන්නේ නැහැ. මොකද කරකන ගානට වඩා ටිකක් හයියෙන් කැරේකුවොත් වගේ ටිකක් එහෙට මෙහෙට යනවා. ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. ඒක ප්‍රෙස් කරාට පස්සේ හරියට යනවා. නමුත් හරියට ප්‍රෙස් වෙලා නැහැ. හරි මොකක් හරි එහෙම දෙයක්. ඉතින් ඒවා සාමාන්‍ය මේ වගේ වොච් බ්‍රෑන්ඩ් වල තියෙන දේවල්. ඉතින් ඒකට
අපිට ආයේ වොරන්ටි ක්ලේම් කරන්න හරි එහෙම කරන්න ගියොත් ඉතින් ගොඩක් දුරට වොච් එක මාරු කරලා දෙයි. මොකද ඒක කිසිම ලොකු පාඩුවක් වෙන්නේ නැහැ ඒගොල්ලෝ මේ වගේ වොච් එකක් මාරු කරා කියලා. ඇත්තම කතාව ඒක තමයි. ඉතින් එහෙම එතනින් එහාට ගත්තාම මම හිතන්නේ ස්ටේන්ලස් ස්ටිල් කේස් එකක් ඊට පස්සේ බ්‍රේස්ලට් එකක් ගැන හිතලා සහ වොච් එකේ පෙනුම ඊට පස්සේ හොඳට කියන අතර දැනෙනවා. ඉතින් එහෙම බලපුවාම සාමාන්‍ය රුපියල් 4000කට වගේ මේ වොච් එක ගන්න පුළුවන්. ඉතින් පාඩුවක් නැහැ. අපි ලංකාවේ අපිට මොකක් හරි ෆන්ක්ෂන් එකකට ෆැෂන් වොච් එකක් ඕන වුණාම අපි ගොඩක් කට්ටිය කරන දේක් තමයි මේ වගේ චීප් වොච් එකක් ගන්න එක. ඉතින් ඒක වැරද්දක් කියන්න බෑ. නමුත් තව එක බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. ඒ බ්‍රෑන්ඩ් එක කරලා මම මේ කරපු බ්‍රෑන්ඩ් පහ ගැනම ඕගොල්ලන්ට පොඩ සංක්ෂිප්තව ඒ කියන්නේ සමරි එකක් විදිහට කතා කරලා මගේ අදහස මම කියන්නම්. මොකද අපිට කියන්නේ කාගේවත් තීරණයකට එහෙම නැත්නම් ඩිසිෂන් එකකට කියන්නේ ඔපිනියන් එකකට මුකුත් කියන්න බෑ. නමුත් අපිට අදහසක් දෙන්න පුළුවන් මේ යම්කිසි මුදලක් මේ වොච් එකකට වියදම් කරනවට සාපේක්ෂව ඒ හා සමාන මුදලක් හෝ ඊට වඩා පොඩි මුදලක් වැඩි කරලා ජැපන් හෝ ස්විස් මේඩ් වොච් එකක් ගන්න එකේ ප්‍රයෝජනේ. ඉතින් ඒක මේ වොච් විකුණන කට්ටියට හානියක් වෙන්නවත් නැත්නම් මේකක් ළඟ තියෙන එක්කෙනෙක්ට මේකක් වෙන්නවත් නෙමෙයි මං කියන්නේ. ඒක සාමාන්‍යයෙන් මං හිතනවා ඔයගොල්ලෝ දැනුවත් වුණා නම් හොඳයි කියලා. ඉතින් මං හිතන්නේ මේ වීඩියෝ එක මම මෙතනින් නවත්තනවා. කරන් වොච් එක ගැන වීඩියෝ එකක් කරා. එහෙනම් ඊළඟ වීඩියෝ එකේ පොයඩගා මම හිතන්නේ මම ප්‍රොනවුන්ස් කරා හරිය බ්‍රෑන්ඩ් එක පොයඩගා කියලා බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. මම ෂෝට් වීඩියෝ එකක් දැම්මා. ඉතින් ඒ වීඩියෝ එක ගැන රිවිව් එකක් අරගෙන අපි ආයෙත් හම්බෙමු.